අයිබෝන් අපි ඔක්තෝබර් මාසයේ ලග්න පලාපල පිළිබඳව සාකච්ඡා කරන්නයි මේ සූදානම් වන්නේ. ඔක්තෝබර් මාසයේ ග්‍රහමාරු බහුලයි. නමුත් මෙහිදී ඉතාමත්ම වැදගත් ග්‍රහමාරුවක් සිද්ධ වෙනවා. ඒ අන් කිසිවක් නෙමේ ගුරුගේ කටක රාශිගත වීම. මට හිතුණා ඒකට විශේෂ තැනක් දෙන්න. මේ හින්දා මම මෙතැන්දී ඔබට මුලින්ම පැහැදිලි කරන්න යන්නේ. ඇයි මේ ගුරුගේ කටක රාශි ගතවීම මෙතරම් වැදගත්කමක් දක්වන්නේ කියන එක. මේක ඇත්තට මේ වසර අවසානයේ සිද්ධ වෙන වැදගත්ම ග්‍රහමාරුව කියලා අපට කියන්නත් පුළුවන්. 2025 මැයි 14 වෙනිදා ගුරු මිථුන රාශි ගත වෙනවා. මෙහෙම මිථුන රාශි ගත වෙච්ච ගුරු ඉතාමත් වේගයෙන් මාස 5ක් වගේ කාලයක් ඇතුළත තමාගේ උච්ච රාශිය දෙසට ගමන් කරනවා. අපි මේකට කියනවා අතිච්චරී ගමනක් කියලා. මොකද ගුරුට නුහුරු නුපුරුදු ගමනක්. මෙහෙම ගිහිල්ලා ඔක්තෝබර් 18 වෙනිදා ගුරු කටක රාශි ගත වෙනවා. කටකේ ඉදිරියට දින 25ක් විතර ගිහිල්ලා නොවැම්බර් 11 වෙනිදා ආපහු මිථුනය දෙසට වක්‍ර වෙනවා. වක්‍ර වෙලා දෙසැම්බර් 5 වෙනිදා නැවතත් මිථුන රාශියට ඇතුල් වෙනවා. ඊට පස්සේ ගුරු නැවතත් කටක රාශි ගත වෙන්නේ 2026 ජූනි 1 වෙනිදා. මෙතනදී ආසන්න වශයෙන් දින 50ක් ගුරු කටක රාශියේ ගත කරනවා. ඇයි මේක මෙතරම් විශේෂ වෙන්නේ? මේ කවුරුවත් නෙමේ සුරගුරු නැත්තම් දෙවියන්ට ගුරු වූ ග්‍රහයා. ඒ වගේම මේ යන්නේ කොහාටද? තමන්ගේ උච්ච රාශියට. ඒ වගේම මෙතන තවත් විශේෂ ලක්ෂණයක් තියෙනවා. මොකද්ද? ගුරු මෙතනදී මේ දින 50ම ගත කරන්නේ තමන්ගේම නැකතක. ඒ වගේම ගුරු මේ කටක රාශි ගත වෙනවත් එක්කම රාහුගේ දෘෂ්ටියෙන් මිදෙනවා. ඒ වගේම මේ කාලය තුල නැත්තම් මේ දින 50 කාලය ඇතුළත කිසිම ඔය පාපී ග්‍රහයෙක් කටක රාශිය මතින් ගමන් කරන්නේ නැහැ. එහෙනම් මේක බොහොම වැදගත් ග්‍රහමාරුවක්. මේ පිළිබඳව අපි වෙනම වීඩියෝවක් කරන්න තමයි හිතාගෙන. නමුත් කාලය ඉඩ දෙයිද කියන්න බැහැ. අපි රාශි ඇස්ට්‍රෝ කියන්නේ බොහොම අලුත් channel එකක්. ඉතින් බොහොම ආදරෙන් ඉල්ලා සිටිනවා අපිව මෙතෙක්කල් subscribe කළ නැත්නම් අපිව subscribe කරන්න. මොකද ඉදිරියේදී ඉතාමත් වැදගත් වීඩියෝ කිහිපයක් ගෙන එන්නට අපි සූදානමින් ඉන්නවා. දැන් එක් ලග්නයට ඔක්තෝබර් මාසය මොන වගේ වේවිද කියලා අපි විමසලා බලමු. අපි බලමු ශනි හිමි කුම්භ ලග්නයට ලැබෙන ඔක්තෝබර් මාසය මොන වගේ වේවිද කියලා. ඔක්තෝබර් 3 වෙනිදා බුධ තුලා රාශිගත වෙනවා. 5 වැන්නාධිපතියා සහ 8 වැන්නාධිපතියා තමයි ඔබගේ බුධ කියන්නේ. බුධ ඔබගේ 9 වැන්නට තමයි ගෝචර වන්නේ. බුධ 9 වැන්නේ සිට 9 වැන්න දකිනවා. මේ தත්ත්වය ඔබට ඉතාමත් හොඳයි. අංශ කිහිපයකින් එකක් උසස් අධ්‍යාපනයට, අනෙත් එක ඔබගේ දරුවන්ගේ අධ්‍යාපනයට, ඉදිරි ගමනට සහ ඔවුන්ගේ යම් බලාපොරොත්තුවක් තියෙනවා නම් විදේශ අධ්‍යාපනයක් ලබන්න ඒටත් සුබයි. මේවට යම් කිසි බාධා අවහිර තිබුණා නම් එම තත්ත්වයන් ක්‍රමිකව මගහැරී යන බවකුයි පෙන්눔 කරන්නේ. ඔබගේ 9 වැන්නාධිපතියා 8 වැන්නේ දුර්වල වෙනවා. ඒ ඔබගේ යෝගකාරකයා වන සිකුරු. නමුත් මෙහිදී 8 9 රාශි පරිවර්තනයක් සිද්ධ වෙනවා. මේක තරමක් සැලකිල්ලක් දැක්විය යුතු රාශි පරිවර්තනයක්. මොකද ළඟ තිබෙන යාබද රාශි දෙකක පරිවර්තනයක් කියන්නේ ඒක ඉතාමත් ප්‍රබලයි. මේක සිදු වෙන්නේ ඔක්තෝබර් 9 වෙනිදා. මොකද යෝගකාරකයා 8 වැන්නට පැමිණිලා රාශි පරිවර්තනයක් වෙනවා කියන්නේ හිටි හැටියේ වන එනස්කමක්. නිසා ඔබගේ ගමන් මඟ යම් කිසි හොඳ දිශානතියකට යොමු වන බවට ඉඟියකුයි. ටිකක් විමසිල්ලෙන් පසුවන්න තරමක්
ඈත සිට දුර ඉඳලා එන මිතුරෙක් නෑ කෙනෙක් සම්පූර්ණයෙන් ආධුනිකයෙක් දෙන උපදේශයක් ඉතා හොඳින් ක්‍රියාත්මක වන බවක් පෙන්නුම් කරනවා. නමුත් මෙහිදී ප්‍රවේශම් විය යුතු දෙයකුත් තිබෙනවා. ඔය සිකුරු කියන්නේ ඔබගේ 4 වැන්න අධිපතියා. ඔය 4 වැන්නේ සිට 5 වැන්න තමයි 8 වැන්න කියන්නේ. ඒක නිසා යම් ආයෝජන අංශ වලින් රැවටීම් වලට ලක්වන්නට කරුණු යෙදෙන්නට පුළුවන්. මේ නිසා අනවශ්‍ය රිස්ක් නැත්තම් අනවශ්‍ය අවදානම් විශේෂයෙන් කෙටි කාලීන ආයෝජනවලදී ගැනීමේදී අතිශයින් ප්‍රවේශම් වන්න. ඒ කෙසේ වෙතත් මේන් බොහොම සුබ දෙයක් වෙනවා. මොකද්ද? ඔය 8 වැන්නේ සිටින සිකුරු ඔබගේ දෙවැන්න දකිනවා. ඔක්තෝබර් 17 වෙනිදා රවි තුලා රාශිගත වෙනවා. රවි 3 වැන්න දකිනවා. අර ටික දවසක ඉඳලා හීන වෙච්ච ඔබගේ ඉදිරියට යෑම ධෛර්ය එක්වරම ඉහළ අගයක් ගන්නා බව බැලූ බැල්මටම පෙනෙන්නට තියෙනවා. ඔය 7 වැන්න අධිපතියා 9 වැන්නේ දුර්වල වෙනවා. මේ නිසා givisum ගත වීමේ තරමක් කල්පනාකාරී වන්න. නමුත් ඉදිරි පියවර තබන්නට නව්‍යකරණය වන්නට මේක වරදක් නැහැ. ඔක්තෝබර් 18 වෙනිදා ඔබගේ 6 වැන්නට ඉතා වේගවත්ව ගුරු පැමිණෙනවා. මෙහිදී ගුරු උච්ච වනවා. ගුරු ඔබගේ 10 වැන්න 12 වැන්න හා දෙවැන්න දකිනවා. ගුරු 9 වැනි දෘෂ්ටියෙන් දෙවැන්න දකිනවා. මෙතනට සිකුරුගේ දෘෂ්ටියකුත් දෙනවා. ග්‍රහ වලල්ලේ සිටින ගුරුවරු දෙදෙනාම දෙවැන්න දකිනවා. ඒ දේව ගුරු සහ දෛත්‍ය ගුරු කියන දෙදෙනා. නැත්තම් ගුරු සහ සිකුරු. විශේෂයෙන්ම ඔබට මූල්‍යමය වශයෙන් හිරවීමක් තිබුණා නම් මේවා ඉවත් වන බවක් පෙන්වුම් කරනවා. ඔබට වැඩ හිඟ වෙන්න ඇති. සමහරලාට ණයක් ඉල්ලුවත් එයට නොයෙකුත් බාධා එන්න ඇති. ඒවා ක්‍රමිකව විසඳෙන්නේ මම කියන්නේ පහුගිය කාලේ ඔය කුම්භ ලග්න හිමියෝ විඳපු දේවල්. ඔබට සම්මුඛ පරීක්ෂණ වලට මුහුණ දීමට නව රැකියා අවස්ථා සොයා යාමට යහපත්. කුමන හෝ දශාස්තරයක් ඔබ ගුරුගේ හෝ කුජගේ ගත කරනවා නම් ඉතාමත් හොඳයි. ඒ වගේම ගුරුගේ චන්ද්‍රාන්තර දශාවක් ගත කරනවා නම් ඒකත් හොඳයි. ඒ වගේම උප්පත්ති කේන්ද්‍රයේ ගුරු යහපත් නම් මේ අවස්ථාව ඉතා ප්‍රබලයි. නමුත් එසේ නොවුවත් මේ ගුරුගේ කටකරාශි ගත වීම දින 50කට ආසන්න වශයෙන් අපට කිසිසේත්ම සුළු කොට තකන්නට බෑ. ඔක්තෝබර් 24 වෙනිදා බුධ වෘශ්චික රාශි ගත වෙනවා. බුධ කියන්නේ ඔබගේ 5 වැන්න අධිපතියා වගේම 8 වැන්න අධිපතියා. ශනික ඉහළ පහළ යෑම් නියෝජනය කරන ග්‍රහය. පහළ යෑම් පමණක් නෙවෙයි මේක ඉහළ යෑමුත් පෙන්වුම් කරන භාවයක් 8 වැන්න කියන්නේ. ඔය 5 වැන්න අධිපතියා ගුරුගේ ඍජු දෘෂ්ටියක් ලබනවා. රැකියා ස්ථානයේ, ව්‍යාපාරික ස්ථානයේ ප්‍රබල ශක්තියක් ඔබ වටා ගොඩනගෙන බවක් තමයි පෙන්වුම් කරන්නේ. ඔබට මේ පිළිබඳව තවත් සහතිකයක් ලබා ගන්න පුළුවන්. මම මේ ඊළඟට කියන්න යන ග්‍රහමාරුවෙන්. ඔක්තෝබර් 27 වෙනිදා කුජත් මෙතනට ගෝචර වෙනවා. තමාගේම රාශියට. දැන් ඔබට පෙනෙනවා ඇති ඔබගේ කර්මය නියෝජනය වන භාවය නැත්තම් කර්මස්ථානය ක්‍රමක්‍රමයෙන් ශක්තිමත් වන බවට. මේක බොහොම කාලයකට පස්සේ ඔබගේ කර්මස්ථානයට මේ ග්‍රහයින් කිහිප දෙනෙක් බොහොම ප්‍රබලව පැමිණෙන විශේෂයෙන් කුජගේ පැමිණීම. ඔබට නොසිතූ වෘත්තීය අවස්ථා ව්‍යාපාරික අවස්ථා හිමි වේවි. මේක ඔබට අවදානමක් ගන්න පුළුවන් වෙලාවක්. කියන්නේ මහ විශාල ආයෝජනයන් කරන්න නෙමෙයි. මොකද මේ වගේ අවස්ථාවන් හිඟකමින් තමයි ඔය කුම්භ ලග්න හිමියන් පහුගිය කාලේ නිතරම හිටියේ. නමුත් ඔය ඇතැම් අවස්ථාවන් උදා කර ගැනීමට දේවල් කැප කරන්නට සිද්ධ වෙනවා. මේක ඒකට හොඳ කාලයක් කියලා තමයි මට නම් පෙනෙන්නේ. මොකද ඔබගේ 10 වැන්න ඉතාමත් ශක්තිමත් මේ අවස්ථාවේදී. විශේෂයෙන්ම මැණික් ව්‍යාපාරය හා සම්බන්ධ කුම්භ ලග්න හිමියන්ටත් එයට අත්පුවන්නට ඉන්න කුම්භ ලග්න හිමියන්ටත් මේක ඉතාමත් හොඳයි. ඒ අංශේ යෙදෙන්න හෝ යෙදිලා ඉන්න අයට. ඔබගේ ජ්‍යොතිර්වේදියා හමු වෙලා උපදෙස් ගන්න මම මේ අවස්ථාවේදී යම් අවදානමක් ගත්තට කමක් නැද්ද කියලා. මොකද මේ අවස්ථාව බොහොම ගුප්ත ශාස්ත්‍ර වලින්
ප්‍රයෝජන ගන්න පුළුවන් අවස්ථාවක්. ඇයි මං එහෙම කියන්නේ? මම මේ දල දේවල් ටිකක් කියාගෙන යන්න. ඔබ ගත කරන මහදශා අනුදශා මම දන්නේ නැහැ. ඔබගේ ග්‍රහසිත මොන වගේද කියන්න මම දන්නේ නැහැ. ඒකයි මම කිව්වේ ඔබගේ ජ්‍යොතිර්වේදියා මේ අවස්ථාවේ හම්බ වෙලා යම් කිසි උපදේශයක් ගන්න කියලා. මොකද මට මේ කුම්භ ලග්න හිමියන්ගේ සියල්ල හොඳ වුණත් මෙතන පොඩි ප්‍රශ්නයකට තියෙන්නේ ගුරුගේ දෘෂ්ටියෙන් රාහු මිදෙනවා සහ රාහු තමන්ගේ දෘෂ්ටිය ගුරුට දෙන එකත් මේ ග්‍රහමාරුවත් එක්කම ඉවත් වෙලා තියෙනවා. දැන් රාහු ඔබේ ලග්නයේ තනියම ඉන්නේ. මේ නිසා රාහු තමාට රිසිසේ තමයි ලග්නේ හැසිරෙන්නේ. රාහු කියන්නේ මොන වෙලාවෙ මොන උච්චාවචනයන් මොන දේ කරයිද කියලා හරියට පුරෝකථනය කරන්න අමාරු ග්‍රහයෙක්. මේ නිසා හදිසි තීරණ ගන්න කලින් ඔබගේ හිතවතුන්, ඔබගේ පවුලේ උදවිය, ඔබගේ වැඩිහිටියන්, ගුරුවරුන් හෝ ඒ විෂය පිළිබඳ දන්නා පුද්ගලයන් එක්ක ටිකක් සාකච්ඡා කරලා ඉදිරි පියවරක් තිබුවොත් හොඳයි කියලා මම ඔබට යෝජනා කරන්නට කැමතියි. ඉතින් ඔබට පුළුවන්කමක් තියෙනවා නම් තමන්ගේ ආගමික කටයුතු වලින් පසුව ගණපති නම දෙන්න. ඒ වගේම ඔය ශිවතාණ්ඩව ස්තෝත්‍රයට වගේ සමන් දෙන්න. ඔබට බොහෝ ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාවක් තිබේවි.